මලකින් සමනලයේ උපදිනවා කියලා ඔයාලා කවදා හරි අහලා තියෙනවද? අද අපි කතා කරන්නේ ඒ වගේ හරිම අපූර්ව ශාකයක් ගැන. බටර්ෆ්ලයි වයින්ස් ලෙස හඳුන්වන මේ විදේශීය විසිතුරු වැල් ශාකය වර්තමානයේ ශ්‍රී ලංකාවේ ගෙවතු අලංකරණයට ඉතා ජනප්‍රියයි. මේ වැල සරුසාරව වැඩෙන්න වගේම මල් හට ගන්නත් තද හිරු එළිය අත්‍යවශ්‍යයි. ශ්‍රී ලංකාවේ වියලි කලාපවලත් තෙත් කලාපවලත් ඉතා හොඳින් වර්ධනය වෙන මේ ශාකය අධික උෂ්ණත්වයට සහ නියඟයටත් හොඳින් ඔරොත්තු දෙනවා. නමුත් මේ ශාකයේ වඩාත්ම සිත්ද ගන්නා සුළු ලක්ෂණය වෙන්නේ එහි මල් පරවූ පසු සිදුවන වෙනස. මල් පිපී පරවීමෙන් අනතුරුව එහි ඩිම්බ කෝෂය වර්ධනය වෙමින් ලා කොළ පැහැති කෝෂයක් බවට පත්වෙනවා. එම කෝෂය සමනලයෙකුගේ පියාපත් මෙන් පෙනෙන ආකාරයට හැඩගැසෙන අතර ඒ දකින ඕනෑම අයෙකුට මලකින් සමනලයෙක් උපන් බවක් සිතන තරම් අපූර්ව දසුනක් නිර්මාණය කරනවා. සොබාදහමේ මේ පුදුමාකාර නිර්මාණය නිසාම බටර්ෆ්ලයි වයින් ශාකය ලෝ පුරාම ශාක ලෝලීන්ගේ ආදරය දිනා ගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් ඔයාලගේ ගෙවල් වලත් මේ જાතිය මල් වැලක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.